සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමදෙනාම SAW වයිස් ලයිව් YouTube channel එකේ අලුත් වීඩියෝ එකකට. ඉතින් මම අද ගෙනල්ලා තියෙන්නේ ගිරා විශේෂයක් පිළිබඳව. ඉතින් මෙයාගේ නම කිව්වොත් පඳු ගිරවා කියලා තමයි ඉතින් සඳහන් වෙන්නේ. මේ ගිරවා ඇවිල්ලා සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් වගා බිම් ආශ්‍රිතව, එතකොට කුඹුරු ආශ්‍රිතව, ගෙවතු ආශ්‍රිතවත් සාමාන්‍යයෙන් දකින්න පුළුවන් වෙනවා. මේ ගිරවගේ හිසේ සිට වල්ගේ දක්වා දිග ප්‍රමාණය ගත්තොත් සෙන්ටිමීටර් 34ක් වගේ වෙනවා. ඉතින් මෙයා අර ගිරා මලිත්තට සමානයි. නමුත් ගිරා මලිත්තට වැඩිය ප්‍රමාණයෙන් විශාලයි. මෙයාලා පිරිමි සතාගේ හිස දම් නිල් පැහැයට හුරු රෝස පාටක් ගන්නවා. ගැහැණු සතාගේ අලු පැහැයට හුරු පාටක් තමයි වෙන්නේ හිස. ඉතින් මේ සත්තු ඇවිල්ලා පළතුරු, බීජ සහ මල් පැණි වගේ දේවල් තමයි ආහාරයට ගන්නෙ. ඉතින් මේ සතා සාමාන්‍යයෙන් අපි වෙනද දකින ගිරවුන්ට වැඩිය වෙනස්. මෙයාලා කණ්ඩායම් වශයෙන් හැසිරෙන ගිරා විශේෂයක්. ඒ වගේම ඉතා ක්‍රියාශීලී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් ගිරවුන්ට වැඩිය ගොඩක් වෙලාවට එකතැන රැඳිලා ඉන්න ප්‍රමාණය අඩුයි. මෙයාලා හැම වෙලේම ඔය කොහේ හරි ගියාමලා ත්‍යාසර ගන්නවන් තමයි ඉන්නේ. ඉතින් මේ සත්තු සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් වෙනවා කියලා කියනවා. ගොඩක් වෙලාවට වියලි කලාපේ ගොඩක් කාල දකින්න පුළුවන් වනාන්තර ආශ්‍රිතව. ඉතින් තෙත් කලාපෙත් සාමාන්‍යයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලා දකින්නේ ඒ තත්ත්වය තමයි. ඉතින් මේ ඉන්නේ ඒ පඳු ගිරවා. ඉතින් මේ ගිරවා ඔයාලත් දැකලා තියෙනවා නම් පහලින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න දැක්කේ කොහෙදද කියන එක. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා නොදන්න දෙයක් ඉගෙන ගත්තා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මගේ YouTube channel එක